හායි කොහොමද අද අපි යන් චීස් කේක් කන්න හැමෝම ගාන අඩුයි කියන බ්ලූ පීකක් නිගම් එකට. උඹ වලට යන අතරමඟ මේකෙන් කැෆේ 3ක් විතර තියෙනවා. එක જાතියේ කේක් පීසස්, ෆුල් කේක්, ඩෙසර්ට් අයිටම්, කොෆි, ඩ්‍රින්ක් අයිටම් වගේ දේවල් ගොඩාරියක් තියෙනවා. මේකේ තියෙන ඉන්ටීරියර් එකයි වයිබ් එකයි ගත්තාම අර බැරිස්ටා එක වගේ ක්වොලිටි ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න අපිට පුළුවන්. යාළගේ ගත්තේ හැමෝම ලාභයි කියන චීස් කේක් අයිටම්ස් දෙකක්. මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි චීස් කේක් එකයි, බ්ලූබෙරි චීස් කේක් එකයි. මේ ස්ට්‍රෝබෙරි චීස් කේක් එක 550යි, බ්ලූබෙරි චීස් කේක් එක 400යි. ඒ 400 චීස් කේක් එකේ වෙන මොකක් හරි නමක් තිබ්බේ මට දැන් ඒක මතක නැහැ. අපි එහෙනම් try කරලා බලමු මේවා කොහොමද කියලා. මේ ස්ට්‍රෝබෙරි චීස් කේක් එක ගැන කියනවා නම් ඒක ගොඩාක් හයියි. නිකන් අර ජෙලටින් ගොඩක් දාලා වගේ තමයි මට හිතුනේ. ඉතින් ඒකේ ලොකු රසක් ආවේ නැහැ මට නම්. ඒකේ බිස්කට් බේස් එක රසයි. චීස් කේක් බේස් එක නම් ඇත්තටම රස නැහැ. ජෙලටින් දාලා ගොඩක් හයි වෙච්ච, ඒ කියන්නේ ජෙලි වගේ ටෙක්ස්චර් එකක් තියෙන කෑමක්. මට නම් ඒක සෙට් වෙන්නේ නැහැ. අර බ්ලූබෙරි චීස් කේක් එක 400ට තිබ්බේ. ඒකේ වෙන මොකක් හරි නමක් තිබ්බේ. මට ඒක මතක නැහැ. ඒ චීස් කේක් එකට ස්ට්‍රෝබෙරි චීස් කේක් එකත් එක්ක බලද්දි ඇත්තටම හොඳ රහට තිබ්බා. 400ක් වගේ ගානකට ඒ වගේ චීස් කේක් එකක් නම් අර ජෙලටින් ගොඩාක් දාලා හાર્ඩ් වෙච්ච එකක් නෙවෙයි. හොඳ ටෙක්ස්චර් එකකට තිබ්බ සොෆ්ට් චීස් කේක්. ඒකේ බ්ලූබෙරි ටොපින්ග්ස් එකේ ඇත්තම බ්ලූබෙරි දාලා හොඳට තිබ්බා. අපි ඩ්‍රින්ක්ස් වලට try කරන්න ගත්තේ හේසල්නට් අයිස් ලාතේ එකක්. ඒක ඉතින් normal අයිස් ලාතේ ටේස්ට් එක තියෙනවා. හේසල්නට් ෆ්ලේවර් එකක් නම් මට ලොකුවට දැනුනේ නැහැ. මතක හැටියට ඒක නම් රුපියල් 800 ගාණක් වගේ. ඒකේ ටේස්ට් එක හොඳයි. හැබැයි හේසල්නට් ෆ්ලේවර් එකක් නම් ලොකුවට දැනුනේ නැහැ. මේ විදිහට තමයි බ්ලූ පීකක් කැෆේ එකේ මගේ එක්ස්පීරියන්ස් එක. ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.